හිතුවේ ඔන්න ඉතින් මං අද අරන් ආවේ කැම්පස් ඩේ vlog එකක්. ඒ වගේම පොඩි බර්ත්ඩේ පාටි එකකුත් හෙට තියෙනවා. මං හිතුවා මේ දවස් දෙකම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද ඉරිදා දවසක්. මම මේ ලෑස්ති වෙන්නේ කැම්පස් එකට යන්න. ඔන්න දැන් අපි කැම්පස් එකට ආවා. අද මුළු දවසම අපට ලෙක්චර්ස්. දැන් අපට ලන්ච් බ්‍රේක් එක. අම්මා හදලා දුන්නු රසම රස බත් එකක් කාලා අපි කැම්පස් එකේ ඉස්සරහා තියෙන ජූස් බාර් එකෙන් චොක්ලට් මිල්ක් ෂේක් එකකුත් බොනවා. මේක නම් දැන් ඉතින් පුරුද්දකට ගිහින්. හවස ලෙක්චර්ස් එකත් ඉවර වෙලා අපි දැන් ගෙදර එන්නයි හදන්නේ. අපි හිතුව වෙනසකටත් එක්ක අද ට්‍රේන් එකේ ගෙදර එන්න. ගෙදර ඇවිත් හොඳ වොෂ් එකක් දාලා කොපි එකක් බොනවා කියන්නේ මුළු දවසම මහන්සිය නැති වෙලා යනවා. හෙට දවස අපට විශේෂ දවසක්. ඉතින් මම මේ ලෑස්ති වෙන්න හෙට තියෙන පොඩි පාටි එකකට කට්ලට් ටිකක් හදන්න. කට්ලට් ටිකක් හදලා ඩිනර් එකත් අරන් ඒ දවසේ ඒ විදියට ඉවර වුණා. අද තමා ඔන්න අපේ ගෙදර හැමෝන්ගෙම හුරතලාගේ බර්ත්ඩේ එක. ඉතින් සුපුරුදු පරිදි අද උදේට කිරිබත් කාලා මම මේ ලෑස්ති වෙන්නේ බර්ත්ඩේ කේක් එක හදන්න. මේ පාර බර්ත්ඩේ තීම් එක තමයි ක්‍රිකට්. මං හිතනවා කේක් එක ලස්සනට ආව කියලා. දැන් තියෙන සෑන්ඩ්විච් ටික හදාගන්න. එක් සෑන්ඩ්විච් තමයි හදන්න යන්නේ. මුලින්ම බීතර ටික තඹගෙන ඊට පස්සේ පම්ම ගත්ත බීතර ටික පොඩි කරලා ඒකට චොප් කරගත්ත ලුණු, අමු මිරිස්, ඇස්ට්‍ර දාලා, ලුණු ගම් මිරිස් දාලා හරිම රසට ඒ වගේම ලේසියෙන්ම සෑන්ඩ්විච් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ කට්ලට් ටිකත් බෙදගත්තා. දැන් තියෙන්නේ බර්ත්ඩේ ඩෙකොරේෂන් ටික. අපි හැමෝම එකතු වෙලා ඩෙකෝ ටිකත් ලස්සනට කරගත්තා. මං හරි කැමතියි මගේ ළඟින්ම ඉන්න අයගේ විශේෂ දවස් මෙහෙම හරි ලස්සනට සෙලිබ්‍රේට් කරන්න.
එහෙනම් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් ආයෙමත් හමු වෙනකම් මං අදට සමුගන්න. පාට